අද කාලෙත් අපාය ගියයිගේ විස්තර තියෙනවා. මීට අවුරුදු 15කට 16කට කලින් පොල්ගහවලට හාමුදුරු නමක් ආරණ්‍යක හාමුදුරු නමක් අපේ පින්වත් ලොකු සාහිණාංශේ මුණ ගැහින්න ඇවිල්ලා තිබුණා. ඒ හාමුදුරුවෝට මතක් වෙනවා ඇස් දෙක පියාගත්ත ගමන් අපාය පේනවා. ඒ හාමුදුරුවෝ කේන්දෑරි වෙලා බයට. ඒ හාමුදුරන්ට පේන එක තමයි ඒ හාමුදුරුවෝ කොමාරි කලින් ජීවිතේ මනුස්ස ජීවිතයක ඉඳලා ඊට පස්සේ එහෙම මැරුණාට පස්සේ නිරේ ඉපද ගිනි ජාලාවක් මැද ඉපදිලා. ඉපදිනකොට මෙයා කෑ ගහලා කියලා මෙයාගේ යමපල්ලු අතින් අදිනකොට මම මහාන වෙන්න හිටියේ මාව අතාරින්න මම මහාන වෙන්න හිටියේ කියලා. එතකොටම ආකාශයෙන් හඬක් ඇවිල්ලා කියලා එහෙනම් මහාන වෙනවා කියන සිතවිල්ලක් තියෙනවා නම් ඕක අතහැරපන්. හැබැයි උඹ දැන් මනුස්ස ලෝකෙ ඉපදෙනවා. උඹ නිරාදුක් එහෙදිත් විඳින්න වෙයි කිව්වා. ඊට පස්සේ එයා එතනින් අතහැරලා දුප්පත් පවුලක ඉපදුනා. ඉපදිලා අම්මා තාත්තලාගේ සමගියක් නැහැ, මිනිසුන්ගෙන් ගුටි කකා බැනුම් ආහා කණ්ඩ බොණ්ඩ නැතුව හිඟා කකා ජීවත් වුණා. ජීවත් වෙලා අප්‍රමාණ දුක් ඉගෙන ගන්නටත් කියා ගන්නටත් විදිහක් නැතුව ඊට පස්සේ ඔහේ යනකොට රස්සාවක් හමුණා මේ පාම් පෝරණුවක. පාම් පෝරණු එයාට ලැබුච්ච රස්සාව තමයි දර දාන එක මහා පෝරණුවට. ඒ පැත්තේ විශාල පාම් පෝරණුවක්. ඒකට දර පළපලා දාන්න ඕන ගින්දරේ ඉන්නේ. ඊට පස්සේ ওই විදිහට අවුරුදු 20 ගාණක් ඉඳලා අවුරුදු 50 පෙන්නට පස්සේ ඔන්න වයසට පළච්චි ඊළඟට මහාන වුණා. මහාන වෙලා ඇස් දෙක පියා ගන්නකොටම භාවනාවක් කරන්න නිරේ පෙනුණා. එදා ඉඳලා භාවනා කරගන්න බය වෙනවා. කොහොමද කර්ම ශක්තිය? කොහොම හරි අර මහාන වෙන සිටිවිල්ලේ තියෙන අනුභවය නිසා අර නිරෙන් ගොඩට ආවා. ඒකයි ඉතින් ඒ වගේ තියෙන ස්වභාවය. ඊළඟට අපි දන්න කෙනෙක්ගේ ගෙදරකට හිතවත් කෙනෙක් ඇවිල්ලා දවසක් එයා ඊට පස්සේ විස්තරي කියලා තිබ්බේ. ඒ මිනිස්සේ කාමරේ නිදාගෙන ඉන්නකොට එකපාරම එයාගේ ඇඟ එහෙම පහතට පාත් වෙලා වගේ පොළොව ඇතුළට ගිහිලා ගින්දරකට වැටිලා. ඒකට යමපල්ලු වගේ පිරිසක් ඇවිල්ලා මෙයාට පයින් ගගහ තල්ලු කර ගින්දරකට මේ ඇදගෙන ගිහලා මෙයා කෑ ගහලා බෑ මට යන්න ඕන කියලා දොරටුව ළඟටම යනකොට අතෑරලා. මෙයා ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා. ඇවිල්ලා මෙයාට සිහිය එනකොට යා කාමරේ බිමට වැටිලා මේ මුළු කාමරේම බඩ ගිහිල්ලා යාට. මුළු කාමරේම බඩ ගිහිල්ලා ඒ අසුචි මත පෙරලි කෑ ගහනවලු මට යන්න ඕන කියලා. අර ගෙවල් වල මිනිස්සු දොරවල් කඩාගෙන ඇවිල්ලා මේ බල්ලා තින්නේ මොකද කියලා. ඒකට අද කාලෙත් නිමිති පහළ වෙනවනේ. අද කාලෙත් පහළ වෙනවා. ඉතින් මීට කලින් අපි ගත්තොත් එහෙම අපි වංශ කතා ගත්තොත් අතීතයේ වෙච්ච සිදුවීම් දීඝජන්තු කියන දෙමළ සෙම්පතියා මැරිලා විහෙර විහාර විනාශ කළා මැරිලා නිරේ ඉපදුනාට පස්සේ එයාට නිරේ ගිනි දොර විවෘත වෙනකොට අර ගින්දර මතක් වෙනකොට එයාට මතක් වුණානේ සමන්ගිරියේ ආකාශ චෛත්‍යයට. සමන්ගිරියේ ආකාශ චෛත්‍යයට රත්තරන් පාට සලුවක් පූජා කළා. ඒක මතක් වුණා අර ගින්දරේ පාටත් එක්ක. අනේ මම වෙහෙරට මෙහෙම පූජා කළා කියලා හිතනකොට මෙතනින් චුත වුණා චාතු මහරජා කිපදුනා. ඉතින් නිරේ ගිහිල්ලා ඔහොම වෙන සිද්ධි තියෙනවා. තව සිද්ධි තියෙනවා එහෙම සලු පූජා කරලා ගැලවිලා ආපු. ඊළඟට තමයි යම රජුරෝ කරුණ විමසන්නේ කෙනෙක් බේරන්න වෙන්නේ. ඊට පස්සේ ඒ වාගේ එක නිරිසතෙක් ඉපදිලා ඒ නිරිසතාට ඒ කුසලයක් සිහි කරගන්න බැරුව ඉන්නකොට මේ යම රජුරෝ සිහි කරලා බලාපන් ඔබ සමම්මල් කලයක් ගෙනියලා තූපාරාමයට පූජා කළා. එදා මාවත් මතක් කළා කියලා ඔබට 100ක් නැද්ද කියලා. එතකොට එයාට තූපාරාමයට සමම්මල් පූජා කරපු එක හිතට නැගුණා. එතනින් චුත වෙලා චාතුම් මහරජකෙ උපදුණා. ඒ කුසලයක් සිහි කරනකොට පින් සිහි කරනකොට හිත වේගෙන් උඩට එනවා. ඒකයි දැන් අපි කියමුකෝ මේ වතුර ගැඹුරු ජලයක යට ඇති වුණොත් එහෙම හුලම් බෝලයක් ඉක්මනට ඒක උඩට එනවා. ඒ වගේ තමයි කුසල්සිත විපාක දෙන්නේ ඉහළ. පාපසිත විපාක දෙන්නේ පහළ. අදෝගමනීය ආයත කර්ම කියලා කියන්නේ. අදෝගමනීය පහළට යන කර්ම පාපය. ආයත කර්ම හීන පිරිහි යන කර්ම තමයි පාප කර්ම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔය වාගේ සිද්ධි තියෙනවා. ඊළඟට ඊට අමතරව අපිට මේ සමහර කතාවල මිනිස්සු ඔය ගිනි දැල් දැක්කේවා අනේ ගින්දර කියලා එහෙම පිච්චෙනේවා ඒවා අපි අහලා තියෙනවා. ඉතින් සමහර මිනිස්සුන්ට ගිනි දැල් පෙනිලා 100 පස්සේ ආවත් සමහර මිනිස්සුන්ට ගාණක්වත් නැහැ.
මට කවුරු හරි පුතෙක් කිව්වා එයාගේ ආච්චි ඔය වගේ ගිනි දැල් දැකලා කෑ ගැහුවා කියලා. ඊට පස්සේ මං ඇහුවා එහෙනම් ආච්චි එදා ඉඳලා පින් කරනවා ඇති නේද? අනේ මොන පින්ද කියලා ඇහුවා. හිටියටත් වැඩිය නරක වෙලා කිව්වා. එතකොට එයාලගේ මොකක් හරි දෙයකට කලින් පෙරනිමිති පෙන්නත් දිමුන් ඒ කරුණු කාරණා විග්‍රහ කරගන්න බැරි වීම නිසා ආයෙත් නිරේටම යන විදිහට හිත හදාගන්න හැටි බලන්න. ඊළඟට තව එක ස්වාමීන් වහන්සේ නමක්ගේ අයියා කෙනෙක් මේ ඔපරේෂන් එකකට මේ භාජනය වෙලා ඒ වෙලාවේ හාමුදුරුවෝ තමන්ගේ අයියාව බෝධියට බාර කරලා මේ පූජාවක් පවත්වා ඉඳලා තියෙන ඔපරේෂන් එක ඉවර වෙනකම්. ඉතින් ඔපරේෂන් එක පටන් ගන්නකොටම නිර්වින්දනයේ වෙනකොට මෙයාගේ හිත ඒම අඳුරු ගුහාවක් තුලින් ඇතුළට ගිහිල්ලා එකපාරම මේ ගිනි ජාලාවක් මැදට වැටිලා. ගිනි ජාලාවක් මැදට වැටිලා මහා සද්දකින් දොර මෙහෙම එකපාරම ඇරෙනකොට මේ එකපාරම කෙනෙක් කියලා ඔක අතෑරපන් ඔකාව බෝධීන් වහන්සේ නමකට පූජා කරනවා අතෑරපන් කියලා. ඊට පස්සේ ආයෙ එතනින් අතෑරියා. ආයා ඔපරේෂන් එක ඉවරලා සීහාව. මේ පස්සේ තමයි තමන්ගේ සහෝදරයාට එක මතක් කළේ බලන්න ඒ වෙලාවට ඒ බෝධීන් වහන්සේට පූජා කරපු නිසා එතනින් ගැලවුණා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි මේ මනුස්ස సంతානය මේ බහෝපච්චය ಜಾති කියලා මේ මිනිසයා කර්මානුරූප උපතක් කරා යන විදි හරි විස්මිතයි. ඒක කොයි විදිහට වෙනවද කියලා අපිට තේරෙන්නේ ඒ නිසා දැන් බලන්න සමහර අය ඔපරේෂන් තියනකොට ඔය වගේ කරදරවලදී එකපාරම මේ අනේ කියලා සිහිය නැතුව ඔහේ කඩාගෙන වැටෙනවා. දුක් දුම්නස් කියා ඉන්නවා. දේවාල ගානේ ලගිනවා. ඊට වැඩි හොඳ නැද්ද? බෝධි පූජාවක් ස්තූප පූජාවක් ඒ වෙලාව ඇතුළත තියෙන එක. දැන් බලන්න ඔක එකට මේ උදාහරණ සිද්ධි තියෙනවානේ. ඊට පස්සේ ඊළඟට තව තියෙනවා. දැන් අපි ප්‍රේතයන්ගේ කතා ඉගෙන ගන්නකොට ඔය වගේ තව සිද්ධියක් අපිට තියෙනවා. ඒ බෝධි පූජා තිබ්බ නිසාම යා ප්‍රේත ලෝකේ වැටෙන්න ගිහිලා ඔන්න මෙන්න තිබිලා බේරිලා. ඒ කියන්නේ මෙහෙමයි පින්වත්නි, ඒ අපි යම්කිසි පූජාවක් කරලා ඒ පුණ්‍ය සංස්කාරය උපද්දනකොට එයා මාරකයක් නැති වෙන කර්මයක් සංසාරේ කරලා තියෙනවා නම් ඒක ඉදිරිපත් වෙලා ඒ මාරකේ පයින්නවා. එහෙම සිද්ධි තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න පින්වත්නි අතීතේ නිරේ ගිය අය ගැනත් විස්තර කිව්වා. වංශ කතාවල නිරේ ගිය අය ගැනත් විස්තර කිව්වා. අද කාලේ නිරේ ගිහිලා ආපු අය ගැනත් විස්තර කිව්වා. අද කාලේ නිරේ ගිහිලා ඉන්න අය ගැන විස්තර කියන්න විදියක් නැහැ. මොකද අපිට දිවසක් නැති නිසා. ඒ නිසා මේ දිවසින් දුටු මේ බියකරු සංසාරය ගැන ওই විදිහට අපි විස්තර මේ පෙන්වලා දුන්නේ සතර අපායට වැටෙන්න එපා කියන අදහසින්. දැන්